ආයුබෝවන් අදත් ආදරණීය නමිලා මලලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ඒ කියන්නේ අභියෝග ජයගත් සිදුවත් බෝසතාණන් වහන්සේ ගැන. ඒ පාඩම ගැන කතා කරද්දී අපිට පළවෙනි තියෙන්නේ මේ වගේ ලස්සන සින්දුවක්. බෝසතාණන් වහන්සේ සිහි කරන ලස්සන සින්දුවක් කියන්නේ. අමාදහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියරිසලා ජය හඩින් ලොවට සිහිනද පතුරා ලෝසත අතරින් ජනිත වුණා. ඒ හැම සින්දුවකින්ම අපි කියලා දෙන්නේ බෝසතාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨභාවය. බෝසත් උපදේ ඇසෙන සිදුවේ බෝසතාණන් වහන්සේ දැන් සිදුවත් කුමරු ඉපදෙද්දී සිදුවෙච්ච අසිරිමත් සිදුවීම් තමයි සිංහනාද පැවැත්වීම. ඊට පස්සේ සත්‍යුම් මත සත්‍යුම් යම් ඊවර හතක් ගියා නෙළුමල් හතක් පිට. ඒ වගේ අසිරිමත් සිදුවීම් රාශියක් සිදු වුණා. ඒ වගේම දැන් සිදුවත් බෝසතාණන් වහන්සේ ගැන සිදුවත් කුමරු කියන්නේ සිදුවත් කුමරුගේ චරිතය ගත්තාම ඉතාම පොඩි කාලේ ඉඳන් කීකරුයි ගුරුවරයා කියන දේ හොඳින් ධාරණය කරගන්නවා. ඒ වගේම තමයි ශිල්ප ගුරුවරයා කියන දේ හොඳින් සවන් දීලා ඒව හරියට ගුරුවරයාට දැන් වර්තමානයේ එක සසඳද්දී සිදුවත් කුමාරයාගේ චරිතය සසඳද්දියට ආදර්ශයට ගන්නකොට සිදුවත් කුමාරයාගේ චරිතය සිදුවත් කුමාරයා හොඳින් කීකරුව හිටියා. ගුණහපත් ක්‍රියාවල නිරත වුණා. යාළුවන් සමග සහයෝගයෙන් කටයුතු කළා. ඒ වගේ ගුණහපත් චරිතය තමයි සිදුවත් කුමරුගේ චරිතය. ඒ වගේම තමයි අපි කවි කාටත් තියෙන දේ තමයි අභියෝග. ඒ වගේම සිදුවත් කුමාරයාට ඒ වගේ අභියෝග රාශියකින් මුහුණ දෙන්න සිද්ධ වුණා. පළවෙනි අභියෝගය තමයි ඕගොල්ලන්ට මතක ඇති මහාමායා දේවිය ඇසළ පොහෝ දින සිහිනය දුටුවා. මොකද ඒ සිහිනය සුදුවත් පැටලෙක් සුදු නෙළුම් මලක් සොඩින්ගෙන මහාමායා දේවියගේ කුස තුළට මහාමායා දේවියගේ ඇදවටා තෙවරක් පැදගුණු කොට මහාමායා දේවියගේ කුස තුළට ඇතුළේම තමයි සිහිනය. ඉතින් ඒක කොයි කවුරුත් දන්න කාරණයක්. මහාමායා දේවිය විදිහට සිහිනය දැක්කට පස්සේ ඊට පස්සේ දින මෙයාගේ තවුසන් ගෙන්නලා මොකද්ද මේ තවුසන් ගෙන්නලා ඇහුවා. ඊට පස්සේ කියනවා සිදුවත් කුමරුට දෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ දුන්නේ සිදුවත් කුමරු. සිදුවත් යන නාමය ඒ කුමරාට නම දැම්මා. අනිත් තවුස කිව්ව මොකද්ද මේ කුමරා අනිවාර්යෙන් සක්විති රජ වෙනවා. ඒ වගේම තමයි සමාවෙන්න මේ කුමරා මේ රජගේ හිටියොත් සක්විති රජ වෙනවා. ගිහිගේ හිටියොත් ගිහිගේ පැහැරව හිටියොත් පුත්‍රත්වයට පත් වෙනවා කියලා මොනවද කියන මත දැරුවා. ඒ වුණාට පොණ්ඩාන තවුස එක මතයකින් හිටියා. තමන්ගේ ඒ මතයෙන් හිටියා සිදුවත් කුමරු මතු බුදු වෙනයි කියන මතයෙන් හිටියා. පොණ්ඩාන තවුස කිව්වා ඒ අනාගතය බල කරා. ඒ වගේම සිදුවත් කුමරු කුඩා කාලේ ඉඳන්ම අභියෝග වලට මුහුණ සිදු වුණා. පළවෙනි අභියෝගය තමයි මහාමායා දේවිය කලුරිය දින 7 සිදුවත් කුමරු ඉපදිලා දින 7කින් පස්සේ මහාමායා දේවිය කලුරිය වෙනද මරණයටපත් වෙනවා. ඊට පස්සේ තව අභියෝග තමයි සිදුවත් කුමරු මුහුණ දුන්න මහා විනිශ්ක්‍රමණය සිදු කිරීම. මොකද මහා විනිශ්ක්‍රමණය කියන්නේ? මහා විනිශ්ක්‍රමණය කියන්නේ සිදුවත් කුමරු ගිහිගේ හැර යාම. දැන් මේ සිදුවත් කුමරු ගිහිගේ හැර යාමට ප්‍රධාන හේතුව තමයි සිදුවත් කුමරුට කලින් මේ නාටිකාංගනාවන්ගේ නාටිකාංගනාවන්ටලා හැමතැනම ඇතුළේලා ඉන්නවා දැකලා ඊට පස්සේ මහල්ලෙක් ලෙඩෙක් මරකදා හැදුවක් කියන මේ සතර දෙනෙක් දැකලා සිදුවත් කුමරු කලකිරීමටපත් වෙනවා. ඒ වුණාට සිදුවත් කුමරුට ඒකට බාධා අභියෝග තිබ්බා. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ. රාහුල එක්කපනා ගිහිගේ බැදීම තවත් වැඩි වුණා කියන එක කියන්නේ. ගිහිගේ පිළිබඳ තවත් බැදීම ඇති වුණා. එහෙනම් බැදීම ඇතිවෙද්දී දැන් සාමාන්‍ය පියකොට කරන මාර්ගය තමයි තමන්ගේ දරුවෝ දාලා යනවා. ඒ වුණාට සිදුවත් කුමරු හිත හදාගත්තා කොහොමද මම අභියෝගය ජය ගන්නවා මම අනිවාර්යයෙන්ම මහා විනිශ්ක්‍රමණය සිදු කරනවා. ඒ විදිහට මහා විනිශ්ක්‍රමණය කියන පළවෙනි අභියෝගය දෙවෙනි අභියෝගය සිදුවත් කුමරු ජයග්‍රහණය කරා. ඒ වගේම තමයි සුදුසු කුරු කුමරයක් විවාහ කර ගැනීම. සුදුසු කුරු කුමරයක් තෝරාගන්න ඉති අපි යහපත් ගති ගුණ ඇති සත්‍ය හොඳ ගුණ යහපත් ක්‍රියාවල නිරත වෙන දැනුමැති කාන්තාව තමයි අපි කාන්තාවක් ස්වාමියෙක් තමයි අපි සොයාගන්නේ.
බද්දකච්චායනා දේවිය නැත්නම් යශෝදරා දේවිය විවාහ කරගන්නවා. යශෝදරා දේවිය විවාහ කරගත්තට පස්සේ ඒ අභියෝගය සිදුවත් කුමරු ජයග්‍රහණය කරනවා. එයාගේ තමයි ඥාතීන් ඉදිරියේ දැන් සිදුවත් කුමරු විවාහ වෙන කලින් ඥාතීන් ඉදිරියේ ශිල්පේ දක්වන්නේ කියලා ඥාතීන් තරවටු කරා සිදුවත් කුමරු සැකයක් මතුවේ. ඒ වුණාට උන්වහන්සේ මේ සිදුවත් කුමරු ඒ අභියෝගය බයනකෝ දුණු ශිල්ප කාඩු ශිල්ප ඊට පස්සේ ඇතුන් නසුන් හොඳින් හසුරවන විදිය ඥාතීන් ඉදිරියේ දැක්වුවා. ඊට පස්සේ සැක සංකා නැති පහ වෙලා ගියා. ඊට පස්සේ සිදුවත් කුමරු අභියෝගය ජයග්‍රහණය කරා. ඒ වගේම තමයි අපිට කරන්න ආවරු තවත් දෙයක් තමයි පස්කාම් සැපය අතහැරීම. පස්කාම් සැපය අතහැරීම කියන්නේ අපේ පුත්තජන මිනිස්සු නිසා අපි අනිවාර්යෙන් පස්කාම් සැපයට එල්ලලා ඉන්නවා. ඒක කරන්න අමාරුම දෙයක් අපිට. දැන් මුල් තැනින් පටන් ගන්න කෙනෙක්ට ගෙන්න අමාරුයි. සිදුවත් කුමරු අභියෝගය ජයග්‍රහණය කරා. මහා විශ්වකමනේ සිදුවන පස්කාම් සැපයට අතහරින්න තමන්ගේ හිත හදාගත්තා. ඒ විදිහට සිදුවත් කුමරු මහා විශ්වකමනේ සිද්ධ කරා. තමන්ගේ රාහුල කුමරු. ඒ රාහුල ජාතෝ බලන ජාතා කියන ඒ පාළි පාඩේ කියවෙච්ච නිසා ඒ රාහුල උපන්නා ගිහිගෙන් බැඳීම තවත් වැඩි වුණා කියලා කියවෙච්ච නිසා ඒ කුමරාට රාහුල කියන නම තිබුණා. රාහුල කුමරුත් ඇතහැලා යශෝදරා දේවියත් ඇතහැලා ගිහිගේ පස්කාම් සැපයත් ඇතහැලා සිදුවත් කුමරු මහා විශ්වකමනේ සිද්ධ කරා. ඊට පස්සේ කතා කරමු සිදුවත් බෝසතාණන් වහන්සේ ගත්තාම දැන් ගොඩක් අවයන් කඩලා ගන්නවා. සිදුවත් කුමරුගේ චරිතයයි මම බෝඩ් එකේ දෙන්නම්. සිදුවත් කුමරු කියන්නේ සිදුවත් කුමරු උපදිනවා. සිදුවත් කුමාරයෙක් තාම කුමාරයෙක්. එයා තාම පැවිදියටපත් වුණේ නැහැ. පැවිදියටපත් වුණාට පස්සේ තමයි සිදුවත් බෝසතාණන් වහන්සේ බවට පත් වෙන්නේ. සිදුවත් බෝසතාණන් වහන්සේ බුදු වුණාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ බවට පත් වෙන්නේ. ඒ සිදුවත් කුමරු සිදුවත් බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙට ඒ ප්‍රතිරූප තුනක්. චරිත තුනක් නේද නිරූපණය වෙන්නේ. චරිත තුනක්. අපි ඒ කාරණයක් විදිහට හිතේම ආවගන්න. මේ සිදුවත් කුමරුම දුන්නා ලෝක මහා මේෂ්ක්‍රමණය සුදුසු කුල කුමරයක් විවාහ කර ගැනීම. ඊපස්සේ පස්කාම් සැපයට හැරීම ඥාතීන් ඉදිරියේ ශිල්පේ දැක්වීමට සිදුවීම. ඊපස්සේ දැන් සිදුවත් බෝසතාණන් වහන්සේ මුළු දුන්නා අභියෝග ගැන තමයි කතා කරන්නේ. සිදුවත් බෝසතාණන් වහන්සේ මුළු දුන්නා අභියෝග තමයි අවුරුදු 6ක් කාලයක් දුෂ්කර ක්‍රියා සිදු කිරීම. ඊට පස්සේ සත්‍ය සොයාගෙන දැන් මේ සත්‍ය සොයාගෙන යන ක්‍රියාවේදී සිදුවත් කුමරුට කාලයට හමුනේ ආලාර කාලාම උද්දතරාම පුත් කියන මේ ගුරුවරු දෙදෙනා. ඔවුන් දෙදෙනාගෙන් සත්‍ය සොයා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ කියලා හිතලා තමන්ම සත්‍ය සොයන ක්‍රියා කරා අවුරුදු 6ක් කාලයක් දුෂ්කර ක්‍රියා කරා. ඒ දුෂ්කර ක්‍රියා කරද්දී මුලින් අනුගමනය කරේ කාමසුඛාලිකාණ යෝගය. ඊට පස්සේ අනුගමනය කරේ අත්තිකිලමතාණ යෝගය. කාමසුඛාලිකාණ යෝගය කියන්නේ අධික ලෙස සැප විඳීම. අත්තිකිලමතාණ යෝගය කියන්නේ අධික ලෙස දුක විඳීම. ඉතින් මේ පිළිවෙත් දෙකම බුදුදහමේ විදිහට කඩේතු අන්ත දෙකක් විදිහට මේ දේ දක්වලා තියෙනවා. අධික ලෙස සැප විඳීමක් නැතුව අධික ලෙස දුක විඳීමක් නැතුව මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් මැදුම් පිළිවෙත අනුගමනය කරන්න බුදුරජාණන් වහන්සේ තීරණය සිදුවත් බෝසතාණන් වහන්සේ තීරණය කළා. ඒ විදිහට සිදුවත් බෝසතාණන් වහන්සේ තීරණය කරාට පස්සේ වෙසක් පොහෝ දින උන්වහන්සේගේ දැඩි අධිෂ්ඨාන බලය නිසා
හැකියාව ලැබුණා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතෙන් පටන් දැන් අපි බුදු වුණා දැන් බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියලා උන්වහන්සේට එන අභියෝග නැවතුනේ නැහැ. චින්තිමානකා ඊට පස්සේ අඥානමුගේ විවිධ ගැරහිලි ගැටුම් ආවා දේවදත්ත හාමුදුරුවන්ගේ. ඒ විදිහට අභියෝග මැද තමයි කම්කටොළු මැද තමයි බුදුරජාණන් වහන්සේ කාලය ගත කරේ. ඒ වගේම තමයි බුදු වෙන අවස්ථාවේ දසමාර සේනාවත් ආවා. දැන් අපි හොඳ ක්‍රියාව කරද්දී අපේ මායя අපේ ක්‍රියාව ලක්වන්න උත්සාහ කරනවා. හොඳ ක්‍රියාව කරද්දී ඒ ක්‍රියාව ලක්වන්න උත්සාහ කරනවා. දසමාර සේනාව විදිහට දසමාර සේනාව බුදුරජාණන් වහන්සේ පරාජයටපත් කරා. ඊට පස්සේ අනිසලෝචන පූජා සිදු කිරීම. අනිසලෝචන පූජා කියන්නේ මොකද්ද? තමන්සේ සෙවණගත්තු බෝධින් වහන්සේ දෙස සතියක් එක දිගට ඇසිපින වෙලා බලාගෙන සිටීම. ඒකත් අපිට අභියෝග කරන සාමාන්‍ය මිනිස්සුන්ට අභියෝගයක්. උන්වහන්සේ අභියෝගය නොපැකිලව කටයුතු කිරීම නිසා ඒ අභියෝගය ජයගත්තා. ඊට පස්සේ තමා අවබෝධ කරගත් ධර්මය අන් අයට අවබෝධ කරගන්න. ඒක ඊටමාරු කාර්යයන් උන්වහන්සේ එම අභියෝගය ජයග්‍රහණය කරා. පළවෙනියට ධම්සක්පවත්තන සූත්‍රය නැත්නම් ධම්සක්පවත්තන සූත්‍රය පස්වක දවසට දේශනා කරා. දේශනා කරාට පස්සේ ධම්සක්පවත්තන සූත්‍රයලා පස්වක දවසක් පළවෙනි සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්සේ අනන්ත ලක්ෂණ සූත්‍රය අහලා රහත් ඵලයටපත් වුණා. පිළිවෙලින් කොණ්ඩඤ්ඤ වප්පවත්තිය මහානාගාසති කියන පස්වක දවස. ඒ වගේම තමයි කනදුක් ප්‍රදානය කිරීමේදී උන්වහන්සේට දැඩි බාධක ආවා. දේවදත්ත හාමුදුරුවන්ගේ ඊට පස්සේ අඥාතමේදී ඒ විදිහට ගැරහිලි ගැටුම් ආවා. බුදුහාමුදුරුවෝ විදිහට කනදුක් ප්‍රදානය කරද්දී ඥාති හිත මිත්‍ර ආදී ඊට පස්සේ තමන් ළඟ ඉන්න කෙනා නේද කියලා හැම විතර දුන්නා. යම් කුසලතාවක් තියෙනවා නම් ඒ ශේෂ්ත්‍රයේ ඒ කුසලතාවයට අනුව තමයි උන්වහන්සේ කනදුක් ප්‍රදානය කිරීම සිද්ධ කරේ. ඒ විදිහට අපිට සිතවත් කුමරුගේ අභියෝගය, සිතවත් ගෝසතාණන් වහන්සේගේ අභියෝගය, බුදුරජාණන් වහන්සේගේ අභියෝගය හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා කියලා හිතනවා නම් යාළුවන්ට ෂෙයා කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, ඔයගොල්ලන්ගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න, ප්‍රශ්න තියෙනවා අහන්න. අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම්. ඒ වගේම තව ඉදිරියේදී ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර අපි සකසලා දෙනවා. description box එකේ දාලා තියන්න, comment box එකේ දාලා තියන්න. ඔයගොල්ලෝ ඒවට මුලින්ම මුහුණ දෙන්න.